අභිෂේකලාභී යුවතියට හිමි තිලනය ප්‍රදානය කිරීමටයි අපි මෙම වසන්ත කුමරියට හිමි තිලනය ප්‍රදානය කිරීමට අපේ අපරාධ පොදු වෙළඳ සංගමේ සියලු සභිකයන්ගේ ඒකමතික තීරණය වී තිබෙනවා. සිරිපාල ස්ටෝර්ස් අධිපති අපගේ ඩිලාන් ද සිල්වා මහත්මයාගේ සුරතින් එම තිලනය ප්‍රදානය කිරීමට අප ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. එතුමාට වේදිකාවට පැමිණීමට අපහසු නිසා අද අපරාධ වසන්තේ අභිෂේක ලබන කුමරියට හිමි තිලනය ඩිලාන් ද සිල්වා මහත්මයාගේ අතින් ඔබ මදකට වේදිකාවෙන් බැස ලබා ගන්නා හැටියට මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. නැවතත් වේදිකාවට පැමිණෙන හැටත් ඔබට මතක් කර සිටිනවා. දිනේෂ් සෑම වසරකම අපරාධෝ වෙනුවෙන් නවසුරු දායකත්වයක් ලබා දෙන සිරිපාල ස්ටෝර්ස් අධිපති ඩිලාන් සිල්වා මහත්මයාගේ අතින් අපරාධෝ වසන්තේ අවුරුදු කුමරියට හිමි තිලනයයි මේ අවස්ථාවේදී පිරිනමනු ලබන්නේ. ඔව් මේ අවස්ථාවේදී ආස්තම ශික්ෂා මාර්ගයෙන් මේ මොහොතේ නේද අපි සියලු දෙනාට සුභාශිංසනය 2025 සූර්ය මංගල්‍ය ප්‍රාර්ථනා කරමි. නිදුක් නිරෝගී සම්පන්නිය මේ අවස්ථාවේදී සියලු දෙනාට අපගේ සුබ වෙතුම් මේ අවස්ථාවේදී ඉතාමත් ඕනෑකමින් පුද කර සිටිනවා. එසේ පුද කරමින් අපි එම යුවතියට නැවතත් වේදිකාවට පැමිණෙන්නට මතක් කර සිටිනවා. එම ඒ වගේම වෙළඳ සංගමයේ සුවිශේෂී ත්‍යාගයක් සංවිධානය කර තිබෙනවා. සෑම වසරකම මෙම අවුරුදු කුමාරී තරගයේ ගායිකාවට හිමි ධම්මිකා පර්නිචර් ආයතනයේ පිරිනමන සෑම වසරකම පිරිනමන සුවිශේෂී තිලනය පිරිනමන්නට එම ආයතනයේ වත්මන් කළමනාකාරීත්වයේ ඉඹර දියණියට අපි ආරාධනය කර සිටිනවා. එම යුවතියට හිමි එම වවුචරය මේ අවස්ථාවේදී ලබා දෙන හැටියට බොහොම ස්තුතියි ඔබතුමියට. සෑම වසරකම ඔබතුමිය අපරාධ පොදු වෙළඳ සංගමයෙන් ලබා දෙනවා සුවිශේෂී දායකත්වයේ වෙනුවෙන්. ඊළඟට අපරාධ පොදු වෙළඳ සංගමය පවත්වන සෑම වසරකම මේ බක්මා වසන්තයට අවුරුදු කුමාරියක් ලෙසින් තරගවදීමට ඉදිරිපත් වෙන නිශාති කුමාරී හර්මල්ගොඩ සිට පැමිණෙන දියණිය. ඒ දියණියට එහි සුවිශේෂී තාගය පිරිනමන්නට අග්නසිරි මහත්මයා අග්නසිරි ටෙක්ස්ටයිල්ස් අධිපති අග්නසිරි මහත්මයා සුවිශේෂී තිලනයක් සංවිධානය කර තිබෙනවා. එම තිලනය අග්නසිරි මහත්මයා වෙනුවෙන් සුමනසිරි වාසනා ස්ටෝර්ස් අධිපති සුමනසිරි මහත්මයාට පිරිනමන හැටියට මා ගෞරවයෙන් ආරාධනය කර